ලෝකයේ වඩාත්ම කීර්තිමත්ම හා බලගතුම ශබ්දකෝෂය ලෙස හැඳින්වෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයයි. ශ්‍රී ලංකාවට ආවේනික වූ වදන් ලෝකයේ අවධානය ලක් කරමින් 2025 ජූනි මාසදී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය වෙත එක් කර යාවත් කාලීන කර ඇත. එමෙන්ම මෙම ශබ්දකෝෂයේ ඉතිහාසය සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙය 19 සියවසේ මැද භාගයේ දක්වා දිව යන අතර ඉංග්‍රීසි භාෂාවේ වචනවලට සම්පූර්ණත්වය ඒවායේ සම්භවය වාර්තා කිරීම සඳහා ව්‍යාපෘතියක් ලෙස 1857 දී ආරම්භ කර ඇත. තවද එකල පැවති ශබ්දකෝෂවල පරිපූර්ණ තොරතුරු ලබා නොදීම හේතුවෙන් ඉංග්‍රීසි භාෂාවේ නව පුළුල් ශබ්දකෝෂයක් අවශ්‍ය බවට යෝජනා වීමෙන් පසු 1879 දී ප්‍රධාන කර්තෘ වශයෙන් ජේම්ස් මරි පත් වී ඔහුගේ නායකත්වය යටතේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර දහස් ගණන් ස්වේච්ඡා සේවකයින් පොත්පත් කියවා වචනවල භාවිතයන් උපුටා දක්වා ඇති බවට හා පළමු සංස්කරණය 1884 දී කොටස් වශයෙන් ප්‍රකාශයට පත් කර 1928 වර්ෂයේදී මෙය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවට සඳහන් වේ. තවද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ සරල වචන ලැයිස්තුවකට වඩා වැඩි යමක් එහි අන්තර්ගතව ඇති අතර ඒ වැදගත් වන්නේ ඉතිහාසගත භාෂාමය වාර්තාව. එය වචනවලට වර්තමාන අර්ථයක් පමණක් නොව ඒවායේ සම්භවය කාලය සමග අර්ථය වෙනස් වූ ආකාරය හා යම් කාලවලදී ඒවා භාවිතා කළ ආකාරය විස්තර කිරීමත් සමගය. එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ අධ්‍යාපනඥයින් ලේඛකයන් හා භාෂා විද්‍යාඥයින් සඳහා මෙය ප්‍රධාන මූලාශ්‍රයක් වන අතර නව වචන නව අර්ථකථනයන් හා භාවිතයන් ඇතුළත් කරමින් භාෂාවේ පරිණාමය නිරීක්ෂණය කරන බවට සඳහන් වේ. තවද ලෝකයේ විවිධ රටවල හා ප්‍රදේශවල භාවිතා වන හා එක්වන විවිධ ඉංග්‍රීසි වචන එක්කිරීමෙන් එය ගෝලීය වශයෙන් ඉංග්‍රීසි භාෂාවේ සංස්කෘතිය විවිධත්වය පිළිගැනීමක් සිදු කරන අතර ශ්‍රී ලංකාවට ආවේනික වූ වදන් කිහිපයක්ද එක්කිරීම මෙයට කදිම උදාහරණයකි. එමෙන්ම මෙය වචනවල අර්ථ සපයන මෙවලමක් පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේ සජීවී ඉතිහාසය සංස්කෘතිය හා පරිණාමය පිළිබඳව විශ්වකෝෂයක් බවට හැඳින්වේ. ඉතින් 2025 ජූනි මාසයේ ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය වෙත ශ්‍රී ලංකාවට ආවේනික වූ කිරිබත් කොත්තු රොටි වටලප්පන් මැල්ලුම් අස්වැද්දුම අවුරුදු වලව්ව බයිලා පපරේ හා ඔසරී යන සුවිශේෂී වචන 10ක් එක් කර ඇති අතර ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකයට කියා පෑම සඳහා වූ ඇති දැවැන්ත අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.